2016දී ඔබ සමුගෙන ගියත් ඉන්න අනතුරුව ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. තවත් අවුරුදු 2ක් 3ක් නැත්නම් 4ක් ක්‍රීඩා කරන්න තියෙද්දි සමුගත්තයි කියලාද හිතෙන්නේ නැද්ද? පොලිතින් ප්ලාස්ටික් භාවිතයෙන් ඈත් වෙමු. විස විකල්ප සොයා ගනිමු. මගේ ප්ලෑන් එක තිබුණේ 2019 ලෝක කුසලානයෙන් පස්සේ අයින් වෙන්න. කලකිරීමකට මුල පිරුවා විතරයි. ඉතින් මං හිතුවා වත් ඉස්සරහට ගියොත් තව අවුරුදු 4ක් ගොඩක් අයත් එක්ක රණ්ඩු කළා. දැන් මොකද මාව කණ්ඩායමෙන් එළියට දාන්න බෑ. මොකද මම 2016 අයින් වෙනකොටත් අංක 1 තුන් ඉරියව් ක්‍රීඩකයා. ඉතින් අන්තිම තරගෙත් ලකුණු 40 ගණනක් ලබා ගත්තා. ආස්ට්‍රේලියා කණ්ඩායමත් එක්ක ඉතින් 2011 නායකත්වයට ගත්තේ දවසින් ඉඳන් මට ප්‍රශ්න ඇති වුණා. ඕනම නායකයෙකුට මගේ 100%ක් මම දීලා තිනවා. හැබැයි මම නායකත්වයේ කරපු කාලේ ඒ සහයෝගය මට ඇත්තටම ලැබුණේ නැහැ. මගේ ලොකු ප්ලෑන් එකක් තිබුණා නායකත්වයේ ගත්තට පස්සේ කොහෙන්ද අපේ කණ්ඩායම හදලා කවද්ද මම රිටයර් වෙන්නේ කියන එක. නමුත් අවසනාවට තරුණ ක්‍රීඩකයෝ මම ගෙනාවා. ඒකට ගොඩක් ප්‍රශ්න ඇති වුණා. අන්තිමට මට ගෙදර යන්න වුණා මම හරි දේ කරන්න කියලා. අද ජනතාව අහන්නේ මේ ක්‍රිකට් එකට මොකද උනේ? හැරවුම කොතනද? හැමෝම කියනවා 2015 පස්සේ මම මහල සංඝ අයින් වුණාට පස්සේ මං හිතන්නේ මේ පටන් ගන්නේ 2011 12 අදාළ තිබුණේ ඒ අවුරුදු 4 ඇතුළත ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක දීලා අපි තුන් දෙනාත් එක්කම ගාලා 2015 උට ඒ වගකීම වාර දීලා 2015න් පස්සේ 2019 වෙනකම් මම ඔහුත් එක්ක ක්‍රීඩා කළා 2011 ඉඳන් 2019 කියන්නේ අවුරුදු 8ක් ඒ අවුරුදු 8 ඇතුළත ගොඩක් තරුණ ක්‍රීඩකයෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝත් එක්ක ක්‍රීඩා කළා අද වෙනකොට ලොකු ශක්තිමත් කණ්ඩායමක් කරන්න තමයි මගේ එකම බලාපොරොත්තුව තිබුණා නමුත් අවසානට මට ඒ දේ කරන්න ඉඩ දුන්නේ නැහැ එදා ඒ දේ මට කරන්න දුන්නා නම් අද මම හිතන්නේ අපේ ක්‍රිකට් මේ තත්ත්වයට වැටෙන්නේ නැහැ ඇන්ජලෝට මම හිතන්නේ දැන් තේරෙන්නේ නැති මගේ ප්ලෑන් එකේ වැඩ කරා නම් අදටත් ਉਹ කැප්ටන් වුණා දිල්ෂාන් ඔබෙන් ක්‍රිකට් එක ගොඩනගන්න මේක හදන්න වගකීමක් ගන්න කියලා කිව්වොත් වගකීමක් ගන්න සූදානම් හැබැයි හරි වගකීමක් බාර දෙන්න ඕනේ කොහොම හරි මේ කණ්ඩායම හදන මට ඒ වගකීම බාර දුන්න තින් ඒක මම බය නැතුව කියන එක හදන්න පුළුවන් කියලා මම අවුරුදු 3-4කට උඩදී කිව්වා අපේ රටේ ක්‍රිකට් හදන්න අපේ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්න අපේ දක්ෂ ක්‍රීඩකයෝ තමයි හදන්න ඕනේ කියලා නමුත් අවාසනාවකට විදේශ රටවල් වල උපදේශ අරගෙන අදට ක්‍රිකට් එන්න පල්ලයට යනවා මම අපේ කල්චර් එක ක්‍රිකට් දන්නේ අපේ ක්‍රීඩකයෝ සහ අපිත් එක්ක මේ ගමේ එකට හැදිච්ච අපි මේ තරුණ ක්‍රීඩකයෝ ගොඩාක් දක්ෂයි ඇඟිල්ල දික් කළා මේක කරන්න කියන අපේ භාෂාවෙන් කතා කරන්න පුළුවන් කෙනෙක් එතනට આવොත් මේ පොල්ලෝ ටික හදන්න පුළුවන්. ඒ ලෝක කුසලානේ අපි තමයි සවුත්තු පන්දු රැකීමේ කණ්ඩායම. මම හිතන්නේ මේ පුහුණුකරු තනිකරේ වක්කින් බාරගත යුතුයි. මම දන්නේ ඇයි නිහඬව ඉන්නේ කියලා. ඒකට කිසිම උත්තරයක් නැහැ. තරඟ පරදිනවා අපි. හැබැයි පන්දු රැකීමේ අපි ඉහළම තැනක හිටිය ලෝකේ. මේ අවුරුදු 3 ඇතුළත හරි සැලැස්මකට අපි ප්ලෑන් කරලා ගියොත් ඊළඟ ලෝක කුසලානේ අපිට ජයග්‍රහණය ගන්න පුළුවන් මේ තනක. හැබැයි දැම්ම ලෑස්ති වෙන්න ඕනේ අන්තිම මොහොතේ කියලා කියන්න බෑ. අපි එතන දුර්වලයි මෙතන දුර්වලයි අපි ෆිට්නස් නැහැ. තනමනක් නැහැ කියලා. ඉතින් අවුරුදු 3ට ඉස්සලා ක්‍රීඩකයෝ ටිකක් ගෙනල්ලා 25ක් විතර එන්න මේ 25 තමයි ඊළඟ අවුරුදු 3 ඇතුළත අපි ප්ලෑන් කරන්නේ වර්ල්ඩ් කප් එකට යන්න. ඒගොල්ලන්ගේ එක එක කරාට රෝල්ස් දීලා ඒ රෝල්ස් වලට ඒගොල්ලන් පුරුදු කරන්න ඕනේ. ඊළඟ ලෝක කුසලානේ